කොහොමද ඉතින්? ඉතින් ඔයාලා ගේන්න ගිය වීඩියෝ එකක් ගේන්න දැන් මම අද ආවේ වෙසක් එකට ලස්සන කූඩුවක් හදන්න. ඉතින් මේකට අපිට ඕන කරන්නේ හරියම ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු. පොල් කොළ, ගොක් කොළ, ස්ටේපර්, කතුරා, තව සුපර් ග්ලූ ගම්මයක්ත් ඕන. හැබැයි මේ වෙනකොට වඩා ග්ලූ ගම් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක ග්ලූ ගන්න යන්නේ නැහැ. ඉතින් මම සුපර් ග්ලූ එකක් ගත්තා ඒකට. හරියනම් බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. මේක මාර ලස්සන වෙසක් කූඩුවක්. ඔයාලා ඉතලා හදලා බලන්න අනිවාර්යයෙන්ම. මේක හදපු කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකේ දාන්න යන්න. අපි යමු දැන් වීඩියෝ එකට. යෝ ස්ටේපර් කරගන්න තියෙනවා. ඔයාලට තේරෙන්නේ නැති මම අර ඇන්ගල් එකක් ගන්න කිව්වේ ඇයි කියලා. මොකද නැත්තම් අපිට මේ ත්‍රිකෝණ කෑල්ල පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදියට ස්ටේප්ලර් ටික ගහගෙන යන්න තියෙන්නේ. මම ඉතින් ටක් කාලේ ඒක පොඩ්ඩක් ස්පීඩ් කරා නැත්නම් තව වීඩියෝ එක දික් වෙන හින්දා ඔන්න ඔය විදියට හතර හදාගත්ත. ඊට පස්සේ උඩින් අපි හදාගත්ත අනික් කොටව දාලා ඒකත් ස්ටේප්ලර් කරගන්නවා. හරි පරිස්සමට මේක කරන්න ඕන. දැන් අපේ කූඩුවේ භාගයට භාගයම වැඩ ඉවරයි. දැන් ඊළඟ එක තියෙන්නේ
ඒකත් ඔහොම ස්ටේබල් කරගන්න ඕන. හැදුවට පස්සේ මාරම ලස්සනක් තියෙන මේක. බලන්නකෝ. ඉතින් මොකද හිතන්නේ කියන ලස්සනේ නේද? බලව පිටර ටික කොහොමද හදන්නේ කියලා මේකේ. තියාගන්නේ මම කම්මැලි නැතුව මේ ටෝන් වලට පොඩි ඩිසයින් එකක් දාන්න ඩෙකරේෂන් එකක් දාන්න කියලා හිතුවේ. නැත්තම් කැතයි නේද? මේ විදියට පටි ටිකක් කපලා දාන්න. මෙතෙන් තමයි ස්ටේබල් කරගන්න. අමාරුයි. මේ හින්දා මම කම් ටිකක් දාන්න. හරි යාළුවනේ කොහොමද ලුක් එක? ලස්සනයිද? ඔයාලට මේවා අලවන්න ග්ලූ ගන් පාවිච්චි කරොත් වඩා ලේසියි. මම දැනට ගත්තේ සුපර් ග්ලූ. දැන් අපි මේකේ වර්සල් ටික හදලා. වර්සල් ටික දාන්න. මේක කපා ගත්තා. පට ගාලා ස්ටේබල් ටික ගහගෙන යන්න තියෙනවා. නින්නවා ගන්නේ. ඉතින් යාළුවනේ අපි මේකට මුළු ටිකටත් මේ වගේ කොක්කල් ටිකක් දාගමු. කොහොමද විසක් කෝඩ් ලස්සන නේද? ඇත්තට හිතුවට වඩා ලස්සනට ඒක ආවා. මේකට බලුත් දැද්දාල් බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ බයිල් සපෝට් අපි හදලා ඉවරද? කොහොමද? ලස්සනයි. ලස්සනයි කමෙන්ට් එකක් දාන්න. හරි නේද? තවත් වීඩියෝ එකක් වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා. එනවල මේක හදන්න ඕනේ මොකද?